කෝපි කඩේ තියෙනවා. අපි ඇතුලට ගිහින් බලමු. කවුරු හරි ඉන්ද්‍රිත් කරන්නේ. නේ? හලෝ බලන්න. අප වීඩියෝ කරන්නේ. අනේ. ඔයයි මට. හරි. දැන් අපි කෝපි කඩේ ඇතුලේ කොහොමද කියලා බලන්න තමයි යන්නේ. හරිද? හැරෙනි ගේක ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉන්න කොහොමද කියලා. මම දැන් අපිට කණ්ඩායමක් තියෙනවා. මේ ටිකට් හරියට දාගන්න මෙතන ඉඳලා වීඩියෝ එක මම වොයිස් ඕවර් එකකින් කරගෙන යන්නම්. ඇත්තටම මේ කෝපි කඩේ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න පුළුවන් වෙච්ච ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා වගේ කෝපි කඩේ කියන්නේ ලංකාවේ තියෙන පැරණිම ටෙලි නාට්‍යනේ. 1987 ඉඳන් මේ වෙනකම්ම කෝපි කඩේ ටෙලිකාස්ට් වෙනවා. ඉතින් කෝපි කඩේ මේ වෙද්දි කොටස් 2091ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් කෝපි කඩේ එක එපිසෝඩයක්වත් බලලා නැති කෙනෙක් ඉන්නවා කියන එක නම් හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් එහෙම ටෙලි නාට්‍යයක ලොකේෂන් එකට ගිහින් මෙහෙම බලද්දී හරිම අමුතු එක්සයිටිං ෆීලිං එකක් තමයි මට නම් දැනුනේ. ස්පෙෂලි මට තියෙන ඩ්‍රීම්ස් වල හැටියටත් කොහොමදත් මෙතන ලොකේෂන් එකට ගියපෙකින් මට නම් පුදුම සතුටක් තමයි දැනුනේ. කෝපි කඩේ තිබ්බ බිස්කට්, බීම වර්ග, බෙහෙත් obviously ඉතින් ඒවා ඔක්කොම මෙතන තියෙන්න ඕනේ තමයි. මොකද ටෙලිඩ්‍රාම එක ෂූට් කරද්දී ඒවා ඕනි වෙන නිසා. But it was so nice and kind of nostalgic to see all of this. And as usual, at this moment, I really wished if I could be on this set with all cameras and stuff. Maybe like what if I get a chance to act in Kopi Kade? I know that's next to impossible goal. As usual, I am always having next to impossible goals. All right, guys, now let's just forget about my hypothetical dreams and let's enjoy the wave of Kopi Kade. Oh my god, I still can't believe I actually went to this location. And මෙතෙන්ට යනකම්ම මම දැනගෙන හිටපු නැති දෙයක් තියෙනවා. ඒ තමයි මොකක් කියලාද හිතන්නේ. මට මෙහෙම කෝපි කඩේ ලොකේෂන් එකට යන්න විදිහක් නැහැනේ. මොකද මං එහෙම දන්නෙත් නෑ යන්නේ කොහොමද කියලා. ඒ වුණාට මට යන්න පුළුවන් උනේ. ඇත්තටම කෝපි කඩේ තියෙන ITN එක ඇතුලේ. Can you guys believe that? ITN එකේ ඉවර වෙන තැන පල්ලෙහා තමයි කෝපි කඩේ තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ ඉඳන්ම කෝපි කඩේ ඒගොල්ලෝ ෂූට් කරලා තියෙන්නේ ITN එක ඇතුළෙමයි. එහෙනම් vlog එක අදට මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. Thank you so much for watching until now. I will see you guys in another beautiful vlog. Bye.